ජේසුපේටයි. මේ ලෝකයේ ඉන්න ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. මොකද්ද? දිව්‍ය ලෝකේ කොයි වගේද? ස්වර්ගය කොයි වගේද? මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔබට මේ සිතිවිලි එන්නේ කොයි වගේද? දැන් මම ඔබත් එක්කලා කතා කරනකොට ඔබට සිතිවිලි 10ක් එනවා. මට මේ වෙලාවෙත් සිතිවිලි එන එක මම වචනගත කරනවා. සිතිවිලි එන්නේ කොයි වගේද? මේ මුළු ලෝකෙම මිනිස්සු හිතන්නේ මං විදිහටද? මේ දැන් මම මේ කියන දේද මිනිස්සු හිත ඉන්නේ? නෑ. ඔබේ ගෙදර චූටි දරුවෙක් ඉන්නවා නම් එයාගේ සිතිවිලි වෙනස්. ඔබේ ගෙදර වැඩිහිටි සීයා කෙනෙක්, ආච්චි කෙනෙක්, වයස්ගත අම්මා කෙනෙක්, සීයෙක් ඉන්නවා නම් තාත්තා කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ගේ සිතිවිලි තව එකක්. ඔබේ ගෙදර භාර්යාව නැත්නම් ස්වාම පුරුෂයා මේ වෙලාවේ හිතන සිතිවිලි තව එකක්. ඔව්. කන්‍යා සොහොයුරියක්, පූජකෙක්, පූජක උතුමෙක්, හාමුදුරුවනමක් මේ ලෝකෙම සිතිවිලි. මේ නිමේෂයේ මේ දැන් කොච්චර විශාලද? ඒක ඔබට මට ග්‍රහණය කරගන්න බෑ. මේ දැන් මට ඇහෙනවා ත්‍රිවිලර් එකක් පාරේ යනවා. එයාගේ සිතිවිලි පාරේ කොයි විදිහටද යන්නේ, කොහොමද බ්‍රේක් එක ගහන්නේ? ඒ සිතිවිලි වෙනස්. එහෙමනම් ඔබ මම කොහොමද ස්වර්ගයේ ඒ මහා අලංකාරය නැත්තම් දිව්‍ය ලෝකය කියන ඒ අලංකාරය ගැන මේ පුංචි මේ මනසට, මේ හදවතට, මේ ශරීරයට කොහොමද දන්නන්නේ? බෑ. කවදාවත් කරන්න බෑ. ඒ නිසා තමයි කාලය සහ අවකාශයෙන් එපිටලොවක්. ඒක මේ දැනුත් ඔබට අත්දකින්නට පුළුවන්. ඒ නිසා තමයි උන්වහන්සේ කියන්නේ මොනවාද? ස්වර්ග රාජ්‍ය ඔබ අතරය, ස්වර්ග රාජ්‍ය ඔබ තුලය. නිදහස අත්දකින ප්‍රමාණයට, ඇතුලේ සාමය අත්දකින ප්‍රමාණයට ඔබට හැකි වෙනවා ඒ ස්වර්ගීය ප්‍රීතිය මොහොතකට, නිමේෂයකට අත්දකින්න. හැමතිස්සෙම ඒ සාමය, ඒ ප්‍රීතිය තුල ඉන්න පුළුවන් නම් ඔබට මට මොන භාග්‍යයක්ද? මං කැමතියි. මොහොතකට දෙනෙත් වසා ගනිමු. ලොකු හුස්මක් දෙකක් ගනිමු, පිට කරමු. ඔබ ඉන්න තැන, ඔබ මොනවා හරි වැඩක් කර හිටියා නම් ඒ වැඩේ පොඩ්ඩකට නතර කරන්න. පොඩ්ඩකට, පොඩියට, චුට්ටකට නතර කරන්න. කොන්ද කෙලින් තියාගන්න. බෙල්ල කෙලින් තියාගන්න. ලොකු හුස්මක් දෙකක් ගන්න. සාමාන්‍ය හුස්ම ගැනීමට ඇතුල් වෙමු අපි. හුස්ම ගන්නකොට අබ්බා පියාණනේ හුස්ම පපුව මත, පෙනහළු මත රඳව ගනිද්දි, හෘදය වෙත රඳව ගනිද්දි ජේසුස් ක්‍රිස්තුනි හුස්ම පිට කරද්දි ශුද්ධාත්මයාණනේ ඔබට දැනෙන්නට පුළුවන් මේ මොකක්ද? තේරුමක් ඇති දෙයක්ද? කරලා තේරුමක් තියෙයිද? නේ අත්දැකලා බලමු. සාමාන්‍ය හුස්ම ගැනීම තුළ අබ්බා දෙවි පියාණනේ පෙනහළු තුළ, පපුව තුළ රඳව ගනිද්දි ජේසුස් ක්‍රිස්තුනේ හුස්ම පිට කරද්දි ශුද්ධාත්මයාණනේ අබ්බා දෙවි මහෝත්තමයාණනේ
ජේසු ක්‍රිස්තුනේ ශුද්ධාත්මයනනේ දෙවියන් වහන්සේව ලබනවා. ඒ ආදරය ලබනවා. පෙනහළු තුල අභ්‍යන්තර අවයව තුල ජේසුස් ක්‍රිස්තුන් වහන්සේව හදවත තුල රඳව ගන්නවා. ශුද්ධාත්මයන් වහන්සේ මා තුලින් පිටාරා ගලනවා. එළියට යන්නේ ශුද්ධාත්මයන් වහන්සේ. ඔබ මම මේ අභ්‍යාසය මේ අත්දැකීම මේ කුඩා භාවනාවක් ලෙස දිව්‍යමය අත්දැකීමකට අපට ඇතුල් වෙන්නට පුළුවන්. හුස්ම ගනිද්දී අබ්බා දෙවි මහෞත්තමයාණනි රඳව ගනිද්දී ජේසුස් ක්‍රිස්තුනි පිට කරද්දී ශුද්ධාත්මයාණනි ඔබ නොදැනුවත්ව ඔබ ඉන්න මානසික තත්ත්වය නිදහස් වෙනවා. ඔබටත් නොතේරි ඔබේ කුඩා රෝග නිදහස් වෙනවා. ඔබ මානසික පීඩනයකින් හිටියනම් ඒ පීඩනයෙන් ඔබ නිදහස් වී ලොකු ඇතුළාන්ත නිදහසකට පත් වෙනවා. හුස්ම ගනිද්දී අබ්බා දෙවි පියාණනේ රඳව ගනිද්දී ජේසු ක්‍රිස්තුනේ පිට කරද්දී ශුද්ධාත්මයාණනේ මෙය දවසකට කීප වතාවක් වූ ඔබේ ජීවිතය තුළ අපේ ජීවිත තුළ අපි අත් විඳිමු අත් දකිමු. ජේසුස්ට